Good morning. අද ජනවාරි 19 ඔන්න මම මේ අවුරුද්ද මුලින් හිතාගත්ත දෙයක් අද ඉඳලා කරන්න පටන් ගත්තා. ඒ තමයි personal training එකකට යන එක මගේ weight loss journey එකට. weight loss එක විතරක් නෙමෙයි මගේ health එක maintain කරගන්න ඒ වගේම මගේ mental health එක physical health දෙකම maintain කරගන්න මම අද ඉඳලා personal training එකක් පටන් ගත්තා. ඉතින් මම පර්සනල් ට්‍රේනර් කෙනෙක් හොයාගත්තා. මේ මගේ දුව තමයි හොයලා දුන්නේ. වර්ල්ඩ් ජිම් එකේ තමයි දැන් මම ට්‍රේනින් පටන් ගත්තේ. ඉතින් අද පළවෙනි දවස ටිකක් ඉතින් අමාරුයි. එහෙම ලොකුවට දෙයක් කරේ නෑ. එයා මාව ඇසෙස් කරපු එක කරේ. මට කරන්න පුළුවන් දේවල් මොනවද? ඉතින් ඒ වගේ දේවල්. මගේ මේ හිස්ට්‍රී එක සේරම ඒවා අරගෙන මගේ ඩයට් එක ඒ දේවල් ඔක්කොම හිස්ට්‍රී අරගෙන ගොඩක් මගෙත් එක්ක එයා මගේ මූවමන්ට්ස් කොහමද ඒ වගේ දේවල් තමයි චෙක් කරේ අද. ඉතින් අද පළවෙනි දවස දැන් ආයි නෙක්ස්ට් සන්ඩේ ආයි හම්බ වෙනවා. ඉතින් පොඩි සෙෂන් එකක් එදාටත් කරනවා. මම හිතන්නේ පැය එකමාරක් විතර අද කතා කරා. පැය එකමාරකට කිට් වෙන්න එයාත් එක්ක කන්සල්ටේෂන් එකක් තිබ්බා. ඉතින් ඇප් එකක් එයා මට දෙනවා. ඒ ඇප් එක මම ඩවුන්ලෝඩ් කරගෙන ඒකට මම ෆීඩ් කරන්න ඕනේ මම කරන දේවල්. එතකොට කන ඒවා මෙෂර් කරලා ඉතින් පොඩි ටිකක් අමාරු වැඩක්. දුවත් ඇවිල්ලා එයාගේ වර්කවුට් එක කරලා එයා යනවා. ඉතින් මම දැන් ගෙදර යන්නේ. ඉතින් මම පින්තූරයක් දාන්නම් මගේ පර්සනල් ට්‍රේනර්ත් එක්ක. එයා කැමති වුණා vlogs වලට ඉන්න. ඉතින් බලමු අපි ඉදිරියේදී කොහොමද කියලා. ඔයගොල්ලොත් weight loss journey එකකට යන්න ඉන්නවා නම් ඔයගලන්ට මොටිවේෂන් එකක් වෙයි මේක. පුළන් විදිහට බ්ලොග් කරලා මම මේ ගේන්නම් ඔයගලන්ට vlogs මගේ weight loss journey එක ගැන. බලමු අපි කොහොමද මගේ progress එක කොහොමද එහෙම කියලා. ඉතින් දැනට once a week තමයි දැන් ඔයගලන්ට ගණන් දැනගන්න ඕන නම් දැන් අද consultation එක free. ඊට පස්සේ දැන් මාව ජිම් එකේදීනේ හම්බ වෙන ජිම් එකට මම $15 ගෙවන්න ඕනේ සෙෂන් එකට ජිම් එක පාවිච්චි කරනවාට. මොකද මම මෙම්බර් කෙනෙක් නෙමෙයි. තාම එහෙම මෙම්බර්ෂිප් එකක් ගත්තේ නැහැ. මොකද මම තනියම එන්නේ නැති නිසා දැනට. ඉතින් ඒ හින්දා ඒ යූස් කරන දවසට $15 ගෙවනවා. ඊට අමතරව මේ පර්සනල් ට්‍රේනර්ට $103 ගෙවන්න ඕනේ සතියට. ඉතින් දැනට මම සතියට එක දවසක් තමයි දාගත්තේ. ඉතින් ටිකක් විතර එක්ස්පෙන්සිව් මේ පර්සනල් ට්‍රේනර් කෙනෙක් එක්ක යනකොට. නමුත් කරන්න දෙයක් නැහැ. මම කොහෙන් හරි පටන් ගන්නත් ඕනේ. නැත්තම් මේක කෙරෙන්නේ නැහැනේ. නිකන් හැමදාම ඇවිද විතරක් ඉඳලා හරියන්නේ නැහැ. අනිත් දේවල් ගැනත් කන්සිඩර් කරන්න ඕනේ. මොකද මට ෂෝල්ඩර් ඉන්ජරිස් දෙකක් වෙලා තියෙනවා. නී ඉන්ජරිස් දෙකක් වෙලා තියෙනවා. බෑක් සර්ජරි එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම හරියට එක්සර්සයිස් කරන එක හරියට දේවල් කරන්න ඕනේ. මං හිතන විදිහට එහෙම කරලා හරියන්නේත් නැහැ. මං හිතන්නේ worth the money. මොකද මේ at the end අපි බලාපොරොත්තු වෙන දේ අපිට achieve කරගන්න නම් අපි දෙයක් මොනවා හරි sacrifice කරන්නත් ඕනේ. එහෙම නිකන් හැමදේම හම්බ වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මං හිතනවා ඒක කමක් නැහැ කියලා. ඒ විදිහට තමයි දැන් ඔන්න අද පටන් ගත්තේ. ඉතින් ඔන්න මගේ මේ අවුරුද්දේ මං පටන් ගන්න හිටපු දේ පටන් ගත්ත අද ඉඳලා. ඉතින් බලමු මගේ කොහොමද progress එක කියලා. ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. ඉතින් ඔන්න අද day 1 මම සැරින් සැරේ ඔයගලන්ට vlogs ගෙනල්ලා ගේන්නම් මගේ weight loss journey එක. weight loss විතරක් නෙමෙයි mental health and physical health දෙකම maintain කරගන්නයි මට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා කෑමෙන් සහ ව්‍යායාම වලින් මේ හැම එකෙන්ම මේ දේ achieve කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මොකක් හරි motivation එකක් ගන්න පුළුවන් නම් මේ videos වලින් ගන්න පුළුවන්. හැබැයි දැන් මට කරන program එක හැම කෙනාටම එහෙම හරියන්නේ නැති වෙන්න පුළුවන්. මේක එයා මට ටේලර් කරන්නේ මගේ අවශ්‍යතාවයන් වලට මගේ තියෙන දේවල් වල හැටියට. ඉතින් පොඩි දේවල් මං කියන්නම් මොකද වෙන්නේ මොකද උනේ ඒ වගේ දේවල් එක දවස්වල මට හැම ට්‍රේනින් සෙෂන් එකක්ම vlog කරන්න පුළුවන් වෙයිද දන්නේ. මං ඉතින් කිව්වා මෙයා කිව්වා අරන් ගෙන්න ට්‍රයිපොඩ් එක කැමරා එක ගේන්න මම වාට
ෆිල්ම් කරලා දෙන්නම් කියලා. ඉතින් එහෙම පුළුවන් වෙලාවට මම ඒක කරන්න. මොකද මට වීඩියෝ එකට ફોකස් කර ඒකම කරන එක නෙමෙයි ඇත්තටම මට මේ ප්‍රෝග්‍රෑම් එකට ફોකස් කරන්නත් ඕනේ. ඉතින් පුළුවන් වෙලාවට vlog කරලා ඔයගලන්ට ඒව අරගෙන එන්නම්. බලමු ඉතින් මම කොච්චර කෙට්ටු වෙනවද මොන වගේ මාව දැන් තව මාස 5-6කින් මොන විදියට පෙනෙයිද කියලා අපි බලමු. ඉතින් ඔන්න දැන් මෙහෙම තමයි මාව පේන්නේ. Okay, see you soon in the next video. මම ගෙදර ඇවිල්ලා මේ හිතුවා චුට්ටක් පොඩ්ඩක් වටයක් ඇවිදලා එනවා කියලා. මොකද මට අද උදේ ඇවිදින්න යන්න හම්බුනේ නැහැ. දැන් නම් දවල් 11යි වෙලාව. ඉතින් අයිඩියල් ටයිම් එක නෙමෙයි ඇවිදින්න යන්න. ඒ වුණාට දැන් මේ ස්ටාර්ට් එකට මං හිතුවා පොඩ්ඩක් මේක මොටිවේට් වෙලා කරනවා කියලා. මොකද මට at least 5000 steps කරන්න එක පටන් ගන්නමට. මොකද මං අද ජිම් එකට ගියාට එතන යා නිකන් මාව ඇසෙස් කරා මිසක් එතන මොකද එක්සර්සයිස් ලොකුවට එහෙම කෙරුන්නේ නැහැ. ගොඩක්ම මගේ පටන් ගැනීමේදී මගේ කොහොමද තියෙන තත්ත්වය කියලා ඒ වගේ දේවල් තමයි එයා මට මගේ ඇබිලිටිස් මොනවාද ඒවා තමයි චෙක් කරේ. පොඩි දේවල් මගෙත් එක්ක කරා පොඩි එක්සර්සයිසස්. නමුත් එහෙම ලොකුවට ඇවිදිල්ලක්වත් ඒ වගේ දෙයක් උනේ නැහනේ. ඒ හින්දා මං හිතුවා පොඩ්ඩක් වටයක් ඇවිදලා එනවා කියලා මේ මගේ ස්ටෙප්ස් ටික හදාගන්න හින්දා. මොකද හවස් වෙනකොට වහිනවා මේ දවස්වලම වහිනවා. ඔයගොල්ලෝ දන්නවා නේ සවුත් වේල්ස් වල සමහර පැතිවල ෆ්ලඩ්ස් තියෙනවා. ඒ වගේම වික්ටෝරියා වලත් තියෙනවා කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මගේ මේ වීඩියෝස් බලන අය නම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් මම හිතුවා මගේ මේ weight loss journey එකේ vlogs වෙනම අරන් එන්න. මොකද මම ඔයගොල්ලෝ දන්නවා මම weekend එකේ vlog එකක් දානවා. මගේ travel videos එතකොට වෙන videos මම දානවා ඔයගලන්ට. නමුත් මම හිතුවා මේ මගේ weight loss journey එක ගැන වෙනම video series එකක් කරනවා කියලා ඉවරලා ඔයගලන්ට කවුරු හරි මොටිවේට් වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එතකොට ඔයගලන්ටත් මොටිවේට් වෙනවා මේ දේවල්. ඉතින් හැබැයි මම කියන්න ඕනේ දැන් මගේ මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ මගේ මට හරියන විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ මගේ පර්සනල් ට්‍රේනර්. ඉතින් ඒක හැම කෙනෙක්ටම ඒ විදිහටම හරියන්නේ නැතුව ඇති. සමහර විට සමහර දේවල් ඔයගලන්ට ඒ දෙන ඇඩ්වයිස් ටිප්ස් ඒ වගේ දේවල් ඔයගලන් සමහර දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ සමහර weight loss journey එකේ සමහර දේවල් ඔයගලන්ට ඔයගලත් එක්ක ෂෙයා කරනවා කියලා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ දේවල් ඔයගලන්ගේ weight loss journey එකක් හරි එහෙම නැත්නම් ඔයගලන්ගේ physical mental health එකට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම සැරින් සැරේ weekly ගේන්න බැරි වුණත් එහෙම vlogs අරන් එන්නම් මගේ weight loss journey එක ගැන වෙනම. මං සාමාන්‍ය දාන vlogs වලට අමතරව. ඉතින් මගේ ඔයගොල්ලෝ දන්නවා මගේ වීඩියෝස් කලින් ඉඳලා බලන කෙනෙක් නම් මට කිඩ්නි ස්ටෝන්ස් ආවා ඒ වගේ ප්‍රශ්න තිබුණා. මොකද මං වතුර බොන්න හරි හොරයි. ඉතින් ඒකත් මට හදාගන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම මොනිටර් කරනවා යා. ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක මම ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා මගේ ෆෝන් එකට මං කරන දේවල් එයාට ඒ data එන්ටර් කරන්න ඕනේ. එතකොට තමයි එයා බලන්නේ මගේ progress එක මං කරන දේවල්. ඊට පස්සේ මං කෑම කන විදිය කොච්චර ප්‍රමාණයක් කෑවද ඒ වගේ තියා ඩයට් ප්ලෑන් එකක් දෙනවා මට. හැබැයි අර එක්ස්ට්‍රීම් ඩයට්ස් වලට යනවා නෙමෙයි. මං සාමාන්‍යයෙන් එදාට වෙනදා කාපු විදිහටම සමහර පොඩි වෙනස්කම් තියෙයි. නමුත් අර අනවශ්‍ය විදිහට ඩයට් එකකට යන්නේ නැහැ. එයා ඒක කිව්වා මට. මං සාමාන්‍යයෙන් එදිනෙදා වෙනදාට කාපු දේවල් වලට ඒවැ පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට එහෙම weight loss එකකට යන කෙනෙක් නම් ඔයගලන්ට ඉතින් සමහර ටිප්ස් වැදගත් වෙයි. ඉතින් වතුර බොන එක ගොඩක් වැදගත්. ඉතින් එයා මට
කිව්වා කොහොමද කරන්න ඕනි කියලා. ඔයගොල්ලෝ ෆෝන් එකක් තියනවා නම් ෆෝන් එකේ හරි එහෙම නැත්නම් ඔයගොල්ලන් ස්මාර්ට් වොච් එකක් තියනවා නම් ඒකේ හරි ඔයගොල්ලන් සෙට් කරගන්න පුළුවන් එලාම් එකක් වගේ රිමයින්ඩ් එකක් වතුර බොන්න කියන every hour වගේ රිමයින්ඩ් එකක් ඔයගොල්ලන් ෆෝන් එකේ රිමයින්ඩ් කරනවා මතක් කරලා දෙනවා දැන් වතුර බොන්න හරි කියලා වෙලාව. ඉතින් ඔය වගේ දේවල් මට දැන් කරන්න වෙනවා ඉස්සරහට. ඉතින් බලමු මේ දේවල් කරද්දී මගේ මොනවාද ඉම්ප්‍රූව්මන්ට්ස් එහෙම කියලා බලමු. ඉතින් වතුර බොන එක නම් මට වතුර බොන්නේ නැති පුරුද්ද නම් ඒක නම් හදා ගන්න ඕනේ අනිවාර්යෙන්. මොකද මම ඒක නිසා සෑහෙන දුක් විඳලා තියෙනවා ඒ ගල් ප්‍රශ්න නිසා. දැන් වටයක් ඇවිදලා පොඩ්ඩක් ගෙදර ගිහින් මම මොකද උදේට හරියට එහෙම කෑවේ නැහැ. පොඩි පාම්පෙත්තක් විතරක් කාලා ගියා. මොකද දන්නේ නැහනේ කොහොමද කියලා. ඉතින් මෙහෙමයි ඔයගලන්ට පර්සනල් ට්‍රේනර් කෙනෙක් එක්ක යන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් මට ඕන වුණා මගේ සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක මට ඉන්ජරිස් වෙලා තියෙනවා. දනිස් දෙකට ෂෝල්ඩර්ස් වලට ඉතින් බෑක් ඔපරේෂන් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම කරන දේවල් හරියට දැනුවත් වීමකින් ඇතුව කරන්න ඕන හින්දා තමයි පර්සනල් ට්‍රේනර් කෙනෙක් ගාව යන්නේ. ඉතින් මම දේවල් ඉගෙනගෙන මම යම් කිසි තත්වයකට ආවට පස්සේ ඉතින් මට පර්සනල් ට්‍රේනර් කෙනෙක් ඕනේ නැහැ. ජිම් එකට ගිහිල්ලා ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගෙදරදී කරන්න පුළුවන් දේවලුත් එයා මට කියනවා මේ දේවල් ගෙදරදී කරන්න කියලා. ඉතින් ස්ට්‍රික්ට්ලි ප්‍රෝග්‍රෑම් එකකට කරනවා නම් ඔයගලන්ට ඉතින් හොඳයි. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් මට අර තනියම ඔදේ මාව හරියට මොටිවේට් වෙලා ඒක කෙරෙන්නේ නැති නිසා තමයි මෙච්චර දැන් අවුරුදු ගාණක් තිස්සේ මගේ මේ weight loss journey එක හරියට කෙරුන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේ විදියට ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා කරන්න ඕනේ කියලා. බලමු මොන වගේ ප්‍රතිඵලයක් එයිද, මගේ වෙනස් වෙන එක කොහොම වෙයිද. ඉතින් ඔන්න දැන් මෙහෙම තමයි මාව පේන්නේ. අද ජනවාරි 19. ඉතින් බලමු තව අපි සතියකින් දෙකකින් මාසෙකින් මාස 6කින් මොකද මේ weight loss එක කියන එක ඕවර්නයිට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ගොඩාක් අමාරු දෙයක්. ඔයගොල්ලෝ දන්නවා කරලා තියෙන අය. ඒක ලේසි නැහැ. ඉතින් මොටිවේෂන් එක කියන එක ගොඩාක්ම වැදගත්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මම දැන් රයිට් ට්‍රැක් එකට වැටුණයි කියලා හිතනවා. බලමු මම කොහොමද මේ දේවල් කරගෙන යන්නේ. ඕගලන්ටත් මොන හරි මේවෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් මං හිතනවා ඒක තමයි මගේ මේ vlogs වල බලාපොරොත්තුව. ඉතින් එහෙනම් තවත් මගේ weight loss journey vlog එකකින් හම්බ වෙන්න එනකල් ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. Stay healthy. Bye.